එක්සෑම් ඉවරලා ඉතින් කම්මැලිකමේ ඉන්නකොට හිතන චූටි ගමනක් ගිහින් ඉන්නේ. ඉතින් දැන් මම යන්න බලමු කොහෙද. මම එක්සෑම් ඉවර වෙනකන් ඉතින් මෙහෙම චුට්ටක් තනියෙන් එළියට ඇවිල්ලා යන්න. ඉතින් අද තමයි ඒකට හොඳම chance එක ආවේ. ඉතින් මේ ඉන්නේ මම ටැක්සි එකෙන් බහලා ඒ තැනට යන ගමන්. ඇත්තම කවුරුවත් නැහැ පාරේ. මම විතරයි හදේ. ගිහින් බලමු. මේ දවස් ටිකේම මෙහෙට එක දිගට බැස්සා. ඒත් අද මාර විදිහට ආවයි අප්පා. හරිම රස්නේ. කොහෙද ඉතින්? මෙයාලා එක වීඩියෝ එකක්වත් කරන්න බෑනේ. තව හවස් වුණාම තමයි ඉතින් මේ view එක ලස්සනම. තව හවස් වුණාම තමයි ඉතින් මම ආස vibe එකේ ඉන්නේ. ඉතින් මෙතන ඉතින් මෙහෙට ඉන්නේ. ඇත්තටම කිව්වොත් මම මේ ගමන අද ආවේ මගේ අවුල් වෙලා තිබ්බ mood එක පොඩ්ඩක් fix කරගන්න. දන්නවා ඉතින් මේ වගේ තැනකට ආවම පුංචි බඩගින්නක් එනවයි කියලා. ඒක හින්දා මම ස්නැක්ස් වගේ එකක් ගෙනාවා. මෙහෙට ආපු ගමන් ඇත්තටම කැම්පස් එකේ අසයින්මන්ට් එකක් තිබ්බා. ඒකත් කරන්නම තමයි මෙතනට ආවේ. මොකද මං හරි ආසයි මේ වයිබ් එකේ ඉඳන් වැඩ කරන්න. ඉතින් මං ඒ වැඩෙත් මෙතනදීම ඉවර කරා. ඊට පස්සේ ඉතින් චුට්ටු වෙලාවක් ඉන්නකොට මගේ යාළුවෝ ටිකක් ආවා. ඒගොල්ලොත් එක්ක ඉතින් ගොඩක් බයිසිකල් පැත්තා. අපි ඉතින් විනාඩි 30ක් විතර බෙල්ලන්ගල පාක් එකේ බයිසිකල් පැද්දා. මෙතන ඉඳන් පොඩ්ඩක් බ්‍රේක් එකක් අරගෙන තමයි අපි ආයෙ යන්න ගත්තේ. ඉතින් අපි මෙතනට ඇවිල්ලා අපි ගත්ත බයිසිකල් ටික බාර දීලා ඉවර වෙලා බෙන්ච් තියෙන